ආයිබෝවන් මෙතන තියෙන්නේ CSC එකේ හැතිරීම 28 වෙනිදා බලන්න හෝල්සේල් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක වැටිලා තියෙනවා 0.67යි 2.4කින් ඒ කියන්නේ 100.42ක් S&P SL20 දර්ශක වැටිලා තියෙනවා 0.25යි 1.14කින් ඒ කියන්නේ 100.53කින් share volume එක 52.9 million එතකොට turnover එක 1 billion 1.6 billion අපි බලපුවාම මේ තියෙන ප්‍රස්තාරයේ එන විදිය ෆ්ලැට් දේ ටිකක් ගිහිල්ලා ආපහු ෆ්ලැට් ඩවුන් ගිහින් ආයි අප් වෙලා ක්ලෝස් වෙනකොට මාජිනලි අර ඩවුන් ගියකින් පොඩ්ඩක් උඩට හැරිලා තියෙනවා ඒ වගේම අපි බලමු මේ ඩවුන් යන මොනවද බලපුව ප්‍රධාන කොටස් කියලා අපි බලමු positive contributors ඒ කියන්නේ අපෙන්ද බලපාලා තියෙනවා කම්පැනි 74 වගේ negative contributors negative effect එකක් කියලා තියෙනවා කම්පැනි 100කින් ඔක්කොම අපි බැලුවොත් mainly positive contributors ඇවිල්ලා සම්පත් බැංක් රිචර්ඩ් පීරිස් හේලිස් එමස් හෝල්ඩින් සන් කියන එක එතකොට ඒ වල ලොකු මේ දායකත්වයක් නෙමෙයි තියෙන මාර්ජිනල් ඒ වගේ මේන්ලි ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකට බලපාලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් HNB. HNB එකේ 24කින් තමයි දායකත්වය දෙන්නේ ඩවුන්වර්ඩ් ඉෆෙක්ට් එකට. මේකට ප්‍රධාන වශයෙන් හේතුලා තියෙන්නේ 28 වෙනිදා HNB එකේ අර රුපියල් 15ක ඩිවිඩන්ඩ් එකක් දුන්නා. මේ ඩිවිඩන්ඩ් එක බලාපොරොත්තු වෙන විශාල වශයෙන් මේක ඇප්‍රීසියේට් වෙලා තිබුණේ. තිබිලා එතනින් ඩිවිඩන්ඩ් එකෙන් පස්සේ තමයි මේ පහළට ගිහින් තියෙන්නේ. රුපියල් 13කින් විතර පහළට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අර ඩිවිඩන්ඩ් එක දැන් ඩිවිඩන්ඩ් එක 15 වුණාට අත් වශයෙන් ඩිවිඩන්ඩ් එකේ අර විතෝලින් ටැක්ස් එකක් එනවනේ. ඒ විතෝලින් ටැක්ස් එක 10ක් මං හිතන්නේ 10 නිසා ඊට වඩා අඩුවෙන් මිනිස්සු විකුණන්න කැමති. ඒක තමයි ප්‍රධාන වශයෙන් හේතුලා තියෙන්නේ. ඊළඟට මෙල්ස් එක දීලා තියෙනවා මේ රුපියල් 2.60ක ඩිවිඩන්ඩ් එකක්. ඒකේ ටැක්ස් ඩිවිඩන්ඩ් තිබුණා තියෙන 28.3. ඒකේ බලපෑම තියෙනවා 11.1.2ක බලපෑම තියෙනවා ඩවුන්වර්ඩ් ඉෆෙක්ට් එකට. ආපහු බුකිට් ඩාරා ඒකේ 3.8ක බලපෑමක් ඩයල් එකේ 2.96ක බලපෑමක් ඩයල් එකේ ඩිවිඩන්ඩ් එකක් තියෙනවා තව ඉස්සරහට එක්ස් ඩිවිඩන්ඩ් තියෙන්නේ ඒ වගේම CTC එක බලපාලම තියෙනවා 2.95 දැන් මේ තත්ත්වෙත් එක පේනවා අනිවාර්යයෙන්ම මේ රියැක්ට් කරලා තියෙන්නේ ඩවුන්වර්ඩ් යන ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ ඩිවිඩන්ඩ් සම්බන්ධ තත්ත්වය අපි බලමු ඉස්සරහට තියෙන ඩිවිඩන්ඩ් එක්ස් ඩිවිඩන්ඩ් තියෙන ඒවා මේ තියෙන්නේ ඩිවිඩන්ඩ් තත්ත්වය අප්‍රේල් මාසේ පළවෙනිදාට ඩිවිඩන්ඩ් මේ කියන්නේ එක්ස් ඩිවිඩන්ඩ් එනවා ලංකම් ඩෙවලොප්මන්ට් පෑන් ඒෂියා බැංක් සම්පත් බැංක් හසු CSD තේලන් බැංක් කොම් බැංක් මේ ඔක්කොගෙම ඩිවිඩන්ඩ් එක්ස් ඩිවිඩන්ඩ් එන්නේ අප්‍රේල් පළවෙනිදා විශේෂයෙන් සම්පත් බැංකුවේ 9 රුපියල් 9.35ක ෆයිනල් ඩිවිඩන්ඩ් එකක් දෙනවා. මේකේ ලොකු බලපෑමක් එන්න පුළුවන්. ඒ වගේම හසු එකේ 3.90ක් දෙනවා. එතකොට සෙලන් බැංක් එකේ 3.50යි කොමර්ෂල් බැංක් එකේ 7.50යි. දැන් මේ සියලු දේවල්ම ලොකු නෙගටිව් ඉෆෙක්ට් එකක් එන්න පුළුවන් ඊළඟ ට්‍රේඩින් ඩේට් එකේ පළවෙනිදා. ඉතින් පළවෙනිදා නැතරම ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක්. මේ අනුව ඉතින් සමහර විට මෙතනින් එන ඔපචුනිටි එක ඊළඟ මාසේ කියන්නේ මෙතනින් ලොකු ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් එනවනේ ඒ ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකත් එක්ක නැවත බැංකින් කවුන්ටර්ස් වලට එන්ටර් වුණොත් මාකට් එක පොසිටිව් වෙන්න පුළුවන් නැත්නම් බොහෝ දුරට නෙගටිව් වෙන්න ඉඩ තියෙනවා ඒ වගේම අප්‍රේල් මාසේ අප්‍රේල් 12 13 සිංහල අලුත් අවුරුදු කාලේ එනකන් සමහර විට විත්ඩ්‍රෝ කරන්නත් ඉඩ තියෙනවා එහෙම වුණොත් එimhe
මේ තියෙන විදිහටම තමයි මාකට් එක තියෙන්නේ. ඉතින් අප්වර්ඩ් එකක් අපිට බලාපොරොත්තු වෙන්නේ අලුත් අවුරුද්දෙන් පස්සේ වගේ කියලා තමයි පේන්නේ. Thank you.